guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? අද මම ගේන්න යන්නේ ටිකක් වෙනස් vlog එකක්. මේක මගේ room එක clean කරන vlog එක. මේක ඉතින් මට හිතුණා කරන්න. කොහොම හරි මම ඔක්කොටම කලින් මේ face pack එක දාගත්තා. ඊට පස්සේ මම වැඩ පටන් ගත්තා. දැන් මේ මම ඔක්කොම තිබ්බ රෙදි ටික ලස්සනට නමනවා. guys මම මෙහෙම තමයි ඩෙලිම්ස් නමන්නේ රෝල් කරනවා. ඒ කියන්නේ මේ එතකොට මට හිතෙනවා ඉඩ ඉතුරු කරගන්න පුළුවන් කියලා මම හැම ඩෙලිම් එකකම එහෙම රෝල් කරලා නමන්නේ. ඒක මට කියලා දුන්නේ මගේ කසින් නංගි කෙනෙක්. ඉතින් ඒක ඇත්තටම හොඳයි. මම කාමරය අස් කර කර ඉද්දි අපේ අම්මා ඇවිල්ලා මට තේ එකකුයි වයින් බිස්කට්ුයි ගෙනාවා. මේවා මං හරිම ආසයි. ඒක හරිම රහයි. ඔයාලත් කාලා තියෙනවද? කොහොම හරි තේකත් බීලා ටික ටික ඉතින් අස් කරන ගමන් ගොඩාක් අස් කරන් තිබෙත් නැහැ. මේ බාන ගයිස් මේකේ තනිකර පුරවල තිබ්බ රෙදි මේ පුටුවේ. මම ඒ ඔක්කොම ටික ලස්සන නැමුවා. මේම වෙන වෙනම නම්මලා මම වෙන වෙනම දාන්නේ. මේ තියෙන මං ආස බෙඩ්ෂීට් එක. ඒක හරිම සනීපයි. ඒක ගොඩාක් පරණයි. ඒ වුණාට මම ඒක තාම තියන් ඉන්නවා. බෙඩ්ෂීට් නම් වෙනම මම තියන්නේ. මේ බලන්න guys මගේ තිබ්බ විදිහද දැන් තියෙන්නේ කියලා. මම කාලෙකින් අස් කරා. මේ පල්ලෙහාගෙන හිතන්න එපා. ඒක මම නිකන් මෙතන ස්කින් කියා බොක්ස් එකක් තියෙන්නේ. මෙතන ජුවලරි බොක්ස් අනම අර ෆෝන් බොක්ස් එකක් තියෙනවා. මේ පල්ලෙහා ඒ දාලා තියෙන්නේ මගේ පරණ පොත් වගේ. ඒක මම මේ ලස්සන කොලයකින් කවර් කරන් ඉන්නේ. ඒක පස්සේ කරමු. මම මේ ටේබල් එක හදවගත්තේ අපේ අම්මට කියලා මේ අංකල් කෙනෙක් කියලා. අපේ ගෙදර තිබුණ ලී වලින්මයි. මේක මට ඕන විදිහට මම කස්ටමයිස් කරලා තට්ටු තුනකට හදාගත්තා. මේ ඉතින් guys මේ තමයි මගේ ජර්නල්ස් ටික. එතන තියෙන්නේ මේ පරණ එකක්. ඒක මම ලියනවා හිතුණ ගම මම හැමතිස්සෙම කරන්න යනකොට හිතුණාම ලියනවා. මේක මම අපේ අක්කගෙන් හොරකම් කරපු එකක්. ඒ වෙනුවට මම මේකේ වාස් එක අපේ අක්කට දුන්නා. guys මේක මගේ මේකප් පවුච් එක. මේක ඉච්චර දේවල් නැහැ. මේ බලන්නකො විදිහට තියෙන්නේ. ඒක එතකොට මේක මගේ මොනවද ඊ තියෙන්නේ නම් මන සෝප් නමන ටූත් පේස්ට් ඔක්කොම නියම් ඒක මේකේ තියෙන එක කියලා. මේකේ මේකප් පොඩි මිරර් එකක් තියෙන එක මම අලුතින් ගත්තේ. ආයේ මේ ස්කින් කෙයාර් ටිකක් මෙතන තියෙන්නේ. මම අනිත් ටික ඔක්කොම දාලා තියෙන්නේ අල්මාරියේ. මට ඉන්නවනේ පොඩි බබෙක් මගේ නෙවෙයි අක්කගේ බබා. එයා එනවා. ඇවිල්ලා මගේ කාමරේ ඔක්කොම අදිනවා. සමහර වෙලාවට අස් කරනවා. සමහර වෙලාවට අදිනවා. එතකොට එයා එක එක ඒවා මිරිකල දානවා. ටික එක්ස්පෙන්සිව් මේ මට යූස් කරද්දී මේ එක්ස්පෙන්සිව් සාමාන්‍යයෙන් එයා නාස්ති කරයි කියලා බය හිතෙනවා. මම ඔක්කොම ලොක් කරලා තමයි යන්නේ. මේ බලන්න guys මට වද දීලා එක දවසක් මට මේ අස් කරද්දී හැමෝම මෙතන තනිකර කුණු ගොඩක් වගේ තිබ්බේ. මට මේ බලන්න මේ ફોකස් වෙන්නේ. I'm sorry කියලා ලියලා තෙදෂි කියලා සයින් එකක් දාලා ඒවල් ඉතින් ස්වීට් ඒවා ඉතින් මේ විදි කරන්න හිතෙන්නේ නැහැ. මේව නම් සෑහෙන්න යා දෙනවා. මොකද මට හැමතිස්සෙම තරහ යන දේවල් කරලා මේක ඇතුලෙන් අපි දාමු. හරි guys. දැන් මේ ටික හරි මගේ මේ එතන අස් කරන්න ඕනේ. පොඩ්ඩක් එක පස්සේ අස් කරමු. මට දැන් මහන්සි මම මේ පැක් එක රිමූව් කරගෙන මගේ ස්කින් කෙයාර් ටික කරගෙන ඊට කලින් මම පොඩ අතු ගන්න ඕනේ. මගේ කාමරේ ගයිස් එච්චර බඩු නැහැ. ඇත්තටම මේ ගොඩාක් මම තිබ්බේ ගොඩක් අයින් කරා.
මොකද මේ මට හිතුණා පොඩ්ඩක් බඩු අඩුවෙන් තියෙන තරමට මේ හොඳයි කියලා. ඒ වුණාට හැමතිස්සෙම හැඩි වෙනවා guys. මොකද ඇඳුම් නිසා. සාමාන්‍යයෙන් මම මේ හැමතිස්සෙම ඇඳුම් අයින් කරනවා. මම මාසෙකට සැරයක් ඇත්තටම මම මාසෙකට සැරයක් ඇඳුම් අයින් කරනවා. ඒකේව පරණ ඇඳුම්. මේ ඒත් ඉතින් අනේ මන්ද කොහොම හරි ඇඳුම් නිසා තමයි මගේ කාමරේ ගොඩක් හැඩි වෙන්නේ. මොකද හොදලා අම්මා ගෙනල්ලා දානවා ඇඳුම් කොම පුටු උඩට. ඊට පස්සේ ඉතින් ඒක නමන වෙලාවක් වෙනකන් ඉතින් කාමරේ පිළිවෙලක් නැහැ. අනිත් එක තමයි මගේ මේසේ. මොකද මේසේ හැමතිස්සෙම ස්කින් කෙයාර් නම් බඩු ටික තියෙනවා. ඒ නිසා ඒකත් හැඩි වෙනවා. මට මේ මේසෙට කලින් ටිකක් ලොකු මේසයක් තිබ්බේ ඉස්කෝලේ යන කාලේ නම්. ඉස්සෙල්ලාම මම ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් කරේ මම මේ මේසේ අයින් කරපු එක. ඊට පස්සේ guys මම වොෂ් එකක් දාගන්න මේ තමයි හදන්නේ. කොහොම හරි මම මගේ ඩස්බින් එකයි මගේ රෙදි ඩස්බින් එකයි අයින් කරලා මැෂින් එකට රෙදි ටිකක් දැම්මා. මම වීඩියෝ එකට ඔක්කොම ටික හැලුවා. ඊට පස්සේ මේ මම ආයේ එළියට ගත්තා. මොකද මේ මැෂින් දාන්න නැති රෙදි තියෙනවානේ. කොහොම හරි වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම මේ ස්කින් කෙයාර් කරන්න යන්නේ. ඉතලමට ඕන එක මං guys එකේ ඒවා මේ අත්අදා බලන හැමතිස්සෙම මේ දවස්වල මම මේ දවස්වල මගේ ස්කින් කෙයාර් රූටින් එක මම ඒකට කැමතියි. මොකද ඒක මං හිතන්නේ සිම්පල් ඒ වගේම මේ රිසල්ට් එකක් තියෙනවා. හැබැයි ඒක ටිකක් ස්ලෝ රිසල්ට් එකක් තියෙන්නේ. මේ මට තියෙන ඔයිල් ඇක්නි ප්‍රෝ ස්කින් එකක්. ඒ නිසා ඉතින් හැමතිස්සෙම ස්කින් කෙයාර් කරද්දී නම් ගොඩාක් අමාරුයි ප්‍රොඩක්ට්ස් හොයාගන්න. මම එක ඒවා යූස් කරලා තියෙනවා. ඉතින් සෙට් වෙන දෙක තුනක් තියෙනවා. මේ දවස්වල දැන් මේ try කරනවා වෙනම එකක්. මම හරියට අනිවාර්යෙන් ඒ ස්කින් කෙයාර් රූටින් එකත් ඔයාලට ගේන්නම්. මම හිතනවා ඒක හරියයි කියලා අනිවාර්යෙන්. අපි බලමු. හැබැයි ඒකට ටිකක් කල් යනවා. ඒකට යූස් කරන්න ඕනේ මාස 6ක් 8ක් විතර. ඊට පස්සේ බලමු මගේ ස්කින් එකේ තත්ත්වය. ඊට පස්සේ මම ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්කෝ. කොහොම හරි ඉතින් ඇත්තටම රෑ වෙලා රූම් එක අස් කරලා මේ වගේ රිලැක්ස් එකේ ඇත්තට මේ ටයිම් එක තමයි හොඳම ටයිම් එක මං හිතන්නේ. රෑට නිදා ගන්න ටයිම් එක. දැන් මගේ හිත දන්නවනේ දැන් මම මේ ස්කින් කෙයාර් කරලා මූණ හොදලා වොෂ් දාලා ඇඳට ගිහිල්ලා පැයක් විතර ෆෝන් එක බලලා එහෙමම නිදා ගන්න. ඇත්තටම මම නිදා ගන්න මාර කැමතියි guys. මෙන්න මේ බොඩි මිස්ට් එක මං තිබ්බනේ. ඊට කලින් මම ලිප් බාම් එක ගන්න. මෙන්න මේක දුන්නේ මගේ යාළුවෙක් කැම්පස් එකේ යාළුවෙක් සවිත්නා. ඒක මම යූස් කරනවා හැමතිස්සෙම. මට ඒව මතක් වෙනවා ඒක යූස් කරද්දී. මෙන්න මේ බොඩි මිස්ට් එක ඒක නිකන් කාම් බොඩි මිස්ට් එකක්. ස්පාසිලෝන් එකේ මම ඒක යූස් කරනවා නිදා ගන්න යද්දී. ඒක පර්ෆියුම් එකක් විදිහට යූස් කරන්න බෑ. නිකන් කාම් ගෙදර ඉද්දි වගේ යූස් කරන්න හොඳයි. ඒක සොඳයි. මම guys රෑට කොණ්ඩේ ගොතනවා වෙලාවකට. මොකද මට එතකොට හිතෙනවා නීට් කියලා. නීට් රිලැක්ස්. මොකද කොණ්ඩේ කඩාගෙන ඉන්න එකත් වදයක් වෙලාවකට. මේ guys මම කොණ්ඩේ කපලා තියෙන්නේ. මම ඊට වඩා කොණ්ඩේ ටිකක් තිබ්බා. මේ පොඩ ඩැමේජ් නිසා කැපුවා. කොහොම හරි guys කාමරේ අස් කරලා මේ වගේ වොෂ් එකක් දාලා කොණ්ඩෙත් ගොතා ගත්තම පුදුම සැනසෙල්ලක් දැනෙන්නේ. අනේ මන්දා. දැන් මේ වීඩියෝ එක මම වොයිස් කරන්නේ මේ දැන් කාමරේ අස් කරලා විතරයි. මම මේ වීඩියෝ එකක් මෙච්චර ඉක්මනට හදනවමද මන්දා. මොකද මම දැන් ටිකකට කලින් මේ ටික ඔක්කොම කරලා දැන් මේ වොයිස් කරන්නේ ඒ ගමම. අද දවසම මම මේ vlog එකකට වීඩියෝස් ගත්තා. කොහොම හරි මේ අන්තිම පාර්ට් එකට මේක දාන්න කියලා හැදුවේ. උනාට මට හිතුණා මේක වෙනම ගේන්න ඕනි කියලා. හරි මන්ද මට හිතුණා.
දැන් මං රෙඩි නිදාගන්න යන්න කිව්වට දැන් මේ වීඩියෝ එක එඩිට් කරන ගමන් ඉන්නේ. ඊට කලින් පොඩ්ඩක් කාමරේ සුවඳ වෙන මං හරි ආසයි ගයිස් මේ වගේ මේ සුවඳ ಜಾති වලට කාමරේ අස් කරාම පුදුම පිළිවෙලයි නේද ගයිස්. මට තව මේ කාමරේ පොඩ්ඩක් ලස්සන කරගන්න අන්න හැට ගියා. කාමරේ පොඩ්ඩක් ලස්සන කරගන්න ටිප්ස් මොන හරි තියෙනවා නම් දාන්නකෝ ගයිස්. මම හිතන්නේ මොන හරි වෝල් ආර්ට් නම් මනම් සෙට් කරගන්න ඕනේ මම මේ ලයිට් එක. ඔය ඔතන ලයිට් එකක් තියෙන yellow color අන්න ඒක එහා පැත්තේ තියෙනවා. මම ඒක මේ වීඩියෝස් වලට ඒක ලස්සන පේන්නේ නැහැ වුණාට මේ ලයිව් එක ලස්සනයි. ඇත්තට මේ ලයිට් එක ලස්සනයි. මම මේ කාමරේ ලස්සන කරන් තමයි ලයිට් එකත් හයි කරේ. මේ මොකද මේ කරන්නේ? මොන පිස්සු. ගයිස් ඔයාලා අමතක නොකර දවසට ලීටර් දෙකක්වත් වතුර බොන්න. මෙන්න මේ බෝතලයක් ගන්නකො එතකොට හරි. මේක ලීටර් 2. දැන් මේ මං ආයේ ෆිල් කරගෙන තියෙන්නේ. සාමාන්‍ය වතුර බොන එක ගොඩක් හොඳයි අපේ ස්කින් එකට. විශේෂයෙන්ම dry pimples තියෙන ස්කින් වලට කොහොමද වතුර බොන එක හොඳයි දවසට. ගොඩක් හැමෝම හොඳයි නේ ඉතින් වතුර බොන එක. So guys, this is the end of my video. මම හිතනවා මේක පොඩ boring ඇති. අනේ මන්ද මට තේරෙන්නේ නැහැ. වීඩියෝස් දාන්න ඕනේ නිසා මම මේ වගේ වීඩියෝ එකක් කරේ. කමක් නැහැ. ඉතින් මේකත් මෙමරි එකක් කියලා අපි හිතමු. cleaning memory එකක්. බලන්න guys මම අස් කරාට පස්සේ මම yellow light එක පොඩ්ඩක් දාලා තියෙන එක නිකන් අඳුරු වගේ. ඒක ටිකක් calm vibe එකක් දෙනවා room එකට. yellow light එක දැම්මම. yellow නෙවෙයිනේ. yellow එක නෙවෙයි දාලා තියෙන්නේ. yellow එක ලස්සනයි මීට වඩා. කොහොම හරි guys දැන් මේ වීඩියෝ එක end කරන්න යන්නේ. ඔයාලා හැමෝටම good night කියනවා මම. මොකද මට දැන් good night. එහෙනම් අපි තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. So guys, that's it for today. I hope you enjoy this video and don't forget to like, comment and subscribe my channel. Love you guys. Bye.